කතා කරනකොට වාක්‍ය ඛණ්ඩ හෝ වාක්‍ය වර්ග 4කට කැඩෙනවා. අනේ 4 සම්බන්ධව තමයි අද අපි කතා කරන්නේ. right. අපි බලමු අංක 1 greetings and මොනවද මේ greetings and exclamations කියන්නේ? සුබ පැතුම් සහ විධානය. මුලින්ම අපේ කෙනෙක් හම්බුනහම අපේ කතාව ආරම්භයටත් පෙර එහෙමත් නැත්නම් අපි කතාව ආරම්භ කරන්නෙම යම් සුබ පැතුමක්, සුභාශිංසනයක්, ආශිර්වාදයක් එකතු කරන්නේ. So good morning, good afternoon, good evening, hi, hello, how are you? Nice to meet you, nice to see you. මෙන්න මේ ආරම්භක මොහොතේදී අපෙන් පිටවන ඒ සුභාශිංසනය, සුබ පැතුම. ඒ වගේම යම් කිසි කාරණාවකට පිටව යන කෙනෙක් වෙනුවෙන් යම් කිසි approach එකක් ගන්න හදන කෙනෙක්. ඒ කියන්නේ මොකක් හරි ආරම්භ කරන්න හදන කෙනෙක්. මොකක් හරි කඩේමකට ෆේස් කරන්න යන කෙනෙක්, ඉන්ටර්විව් එකකට යන කෙනෙක්, දුර ගමනක් පිටත් වෙන කෙනෙක්. Have a nice journey, have a good result, all the best. යම් කිසි ජයග්‍රහණයක් ලැබුවම congratulations. මේ වගේ අපි සුභාශිංසන එකතු කරනවා. අසනීප වෙච්ච කෙනෙකුට get well soon කියලා අපි මැසේජ් යවනවා. හෝ අපි මුවින් පිට කරනවා. ඒ වගේම ටිකක් වයෝවෘද්ධ කෙනෙකුට අපි දීර්ඝායුෂ පතනවා. Have a long life. ඊට පස්සේ අපිට අවසානයේ අපි කාටත් අපේ ශෝකය ප්‍රකාශ කිරීමක් සිද්ධ කරන්න වෙනවා. Deepest sympathy. එහෙමත් නැත්නම් අපි ආගමනුකූලව rest in peace එහෙමත් නැත්නම් ඇතින් නිබ්බාන කියලා අපි නිර්වාණය හෝ ඒ සමාදානයේ සැතපේවා කියලා ස්වර්ගය ප්‍රාර්ථනා කරනවා. ඒ ආගමට අනුකූලව. Exclamations කියන්නේ මොනවද? අපිට ශනිකව දැනෙන හැඟීමක් වචනයක් බවට පෙරලිලා පිට වෙනවා. ඕ යමක් එකවරද ට්වීට් යම් විස්මයකදී oh my god යමක් නොවිය යුතු දෙයක් සිද්ධ වෙනවා. oh shit කෙනෙකුට අපි ටිකක් කැම්මක් දෙනවා ගේන් එක. come on. හරි කෙනෙක්ව හිත සනසවන්න. come on baby come on. කෙනෙක්ව උද්දාමයට පත් කරන්න. අපි තුල ඇති වෙන උද්දාමය පිට කරන්න. අපි come on කියලා. hooray කියලා කියනවා. එතකොට අපි සිංහලෙන් නිකන් ජය වේවා කියලා කියන්නේ. අපේ සිංහලෙන් අපේ රටේ ප්‍රසිද්ධම පැතීමක් තමයි ජය වේවා. ඒගොල්ලෝ ජය ගන්නවා අනිත් අයට කෙලවෙනවා. ඕක තමයි හැමදාම උනේ. excellent, brilliant, නියමයි, පට්ට, එල මේවා තමයි ඉංග්‍රීසි වලින් කියනකොට මේ exclamations කියලා කියන්නේ. විස්මය, උජුප්සාජනක බව, උද්දාමය, මේ පුදුම සහගත බව. beautiful, what a beautiful. හරි what amazing. හරි දැන් මම මේ අපි කතා කරන අදහස් රාමු 4කට කඩලා පෙන්නන්න හදනවා. ඒක තුල යම් අවබෝධයක් ඇති වෙනවා. අපි ඉංග්‍රීසි කතාව කියන එකේ මොන කොටස්ද අපි හදාගන්න ඕනේ. එතකොට මොන දේවල්ද අපි දන්නේ? මොනවද අපි දන්නේ නැත්තේ? අවබෝධයක් ඇති වෙනවා. ඒ තුලින් ඔබට ඉංග්‍රීසි අධ්‍යාපනය ඉදිරියට යන්න පහසු වෙනවා මේ කතනය වර්ධනය කර ගැනීම. දිනෙන් දින සාර්ථකත්වයට පියමනින ඔබට ඉංග්‍රීසි මධිකම බාධාවක් නම් මෙන්න හොඳම සහ පහසුම ක්‍රමය. මෙය ඔබ මින් පෙර අසා ඇති ආකාරයේ ස්වයං අධ්‍යයන කට්ටලයක් නම් නොවේ. මෙය අධ්‍යයනය කිරීමේදී ගුරුවරයාගේ සහාය ඔබට නිරන්තරයෙන්ම ලැබෙනු ඇත. O level, A level, University, Office Workers විතරක් නොව විදේශගත වීමට අපේක්ෂා කරන ඔබටද වඩාත් සුදුසුයි. ඊළඟට අපි මොනවද පිට කරන්නේ? හරි. අංක 2 විදිහට අපි ගන්නවා commands and orders. මොනවද මේ commands and orders කියන්නේ? කෙනෙකුට යමක් කරන්න කියනවා අපි. We ask someone to do something. අපි කෙනෙක්ගෙන් අහනවා, කෙනෙකුට කියනවා මෙන්න මේ දේ කරන්න කියලා. අපි ඒකට කියනවා commands කියලා. ඒ වගේම මේ orders කියන එකේදී අපි කෙනෙකුට අංගවනවා, කෙනෙකුට නියම කරනවා මෙන්න මෙහෙම කළ යුතුයි. ඒකම අපි උපදෙස් ලබා දෙනවා. ඔයා මෙහෙම කළ යුතුයි, මෙහෙම කළ යුතුයි. If you want to get a good job with high salary, you should improve your English knowledge and skills. Language skills.
මොනවද language skills? Listening අපිට කියන දේ තේරෙන්න ඕන. හරි. අපේ කන තියෙනවා අපිට ඇහෙනවා. හැබැයි ඇහුනට වැඩක් නෑ තේරෙන්නේ නැත්තම්. ඒ තේරෙන්න ඕන. ඒකට තමයි අපි listening කියන්නේ. හරි. ඇහෙන දේ තේරෙනවා. ඊළඟට අපිට ස්පීකින් කතා කරන්න කටක් තියෙන කතා කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ මව්බසින් විතරයි. සමහරවිට මව්බසින්වත් කතා කරන්න තේරෙන්නේ නැහැ. නිවැරදිව කතා කරන්න තේරෙන්නේ නැහැ. එක්ක ස්වභාවිතව භාවිත කරන්න තේරෙන්නේ නරක වචන එක්ක අදහස් එච්චර හොඳ ඒවා නෙමෙයි. හරි භාෂාවක් පුළුවන් වුණා කියලා ඒන් පිට වෙන දේ හැම එකක්ම ගුණාත්මක නැහැ. එතකොට ඒ නිසා අත්‍යවශ්‍ය දේ වෙන්නත් ඕන. ඉංග්‍රීසි භාෂාවේ දෙවැනි ස්කිල් එක ස්පීකින් මට හිතට එන දේ අනිකාට කියන්න ඕන කාරණාව මගේ මුවින් පිට කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපේ භාෂාවේ ලියලා තියෙන දේ පොතක පුවරුවක එහෙම නැත්නම් දැන් වෙනකොට තාක්ෂණික වශයෙන් දුරකථනයෙන් අන්තර්ජාලය හරහා ලැප්ටොප් එකකින් ඩෙස්ක්ටොප් එකකින් රූපවාහිනියෙන් අපිට පෙනෙන දේ මේ ලියලා තියෙන දෙයක් කියවන්න පුළුවන් වීම. රීඩින්. දැන් සමහරව ඉන්නවා මේකත් වැරදියට තේරුම් ගැනීම. ඉංග්‍රීසි අකුරු ටික පුළුවන් වුණාම දල වශයෙන් නම්ගම් කියවීම පුළුවන් වුණාම මේක කියවන්න උත්සාහ කරනවා. හරි කියවනවා. ඒතර සමහර මට කියවන්න පුළුවන් තේරෙන්නේ නැහැ. නෑ එහෙනම් කියවන්න බෑ ඔයාලට. හඬ නගන්න පුළුවන්. ශබ්ද කරන්න පුළුවන්. අකුරු වල ශබ්ද කියවුවා කියලා වචනවල තේරුම් වාක්‍යවල තේරුම් දන්නේ නැත්නම් ඔහුට reading බෑ. There is one more skill we should improve. Writing. මට ලියන්නත් පුළුවන් වෙන්න ඕන. ඒකට අපිට ස්පෙලිංස් අවශ්‍යයි. කතා කරන එකට ස්පෙලිංස් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ මුවින් තමයි අපි වචන විදියට શબ્ද ටික පිට කරන්නේ. එතකොට මේ ස්කිල්ස් 4 අපිට අවශ්‍ය වෙනවා භාෂාවක ඒ ස්කිල්ස් විදියට. දැන් ඒ ස්කිල්ස් හදාගන්න කියලා මම කෙනෙකුට උපදෙස් දෙන්න ගියා. මෙන්න මේ ඕඩර්ස් කියන එකේ කොටස් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. You must improve your English knowledge. Right? If you want to go abroad, you must improve your speaking skill. අනිවාර්යයෙන්ම කතාව තියෙන්න ඕනේ. ලියන එක කෙසේ වෙතත් සාමාන්‍ය රටකට යනවා. යුරෝප් කන්ට්‍රි එකකට යනවා නම් අර ස්කිල්ස් 4ෙම ඔයාගේ බෑන්ඩ් ස්කෝර් එක හොඳ වෙන්න ඕන. IELTS වගේ එක්සෑම් එකක් ලියලා යන්න වෙන අවස්ථාවලදී ඩිපෙන්ඩ්ස් විදියට යනවා නම් එතරම්ම ස්කිල්ස් 4 බලන්නේ නැති වෙයි. නමුත් අවශ්‍ය වෙන්නේ ස්පීකින්. දිනෙන් දින සාර්ථකත්වයට පියමනින ඔබට ඉංග්‍රීසි මධිකම බාධාවක් නම් මෙන්න හොඳම සහ පහසුම ක්‍රමය. මෙය ඔබ මින් පෙර අසා ඇති ආකාරයේ ස්වයං අත්වෙන කට්ටලයක් නම් නොවේ. මෙය අධ්‍යයනය කිරීමේදී ගුරුවරයාගේ සහාය ඔබට නිරන්තරයෙන්ම ලැබෙනු ඇත. O level, A level, University, Office Workers විතරක් නොව විදේශගත වීමට අපේක්ෂා කරන ඔබටද වඩාත් සුදුසුයි. එතකොට මේ ස්පීකින් කියන එකේ එහෙම නැත්නම් කතනේ ඒ කැටගරිස් 4කට කඩලා තියෙනවා. 4 main types in English speaking. එහෙම නැත්නම් English communication. මේ communication එකේ තියෙන types 4ක් තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට සුමපැතුම් විස්මය දැනවීම ඊළඟට කෙනෙකුට දෙයක් කරන්න කියලා කියනවා. Come here, sit down, please. Take this form and fill and give the reception. Please close the door. Open that. Oh, come here. Okay, sit down. මේවා ඒක අපිට කරන විදිහේ ගොඩක් වෙනස්කම් තියෙනවා. හරි බොහොම ආදරණීය ලෙස කරනවා. Hello, come here. Yeah. Sit down. Take a seat. හරි. එහෙම කරන්න පුළුවන්. ඒක රුවන්, come, sit down. I want to talk with you. ඒ තව ටිකක් වෙනවා. කවුරු හරි කෙනෙකුට ටිකක් තදින් මේ come here. You come. Okay, close the door. Stay. You stay. command එක දෙන විදිහ. දැන් අන දෙන ලින්දතරේ command. එයා කොහොමද පෙළපාලිය යනකොට? හරි. එහෙනම් අපි හැරෙමු මෙතනින් දකුණට. එහෙම කියන්නේ නැහැ. කණ්ඩායම දකුණට හැරි අර ඒක ටිකක් වෙනස් ආකාරයි. ඒ කාරණාවලදී ඒ අවස්ථාවලදී වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි කෙනෙකුට දෙයක් කරන්න කියන එක තමයි commands කියන්නේ. orders කිව්වහම you should practice well. Right? If you want high marks in your exam, හොඳ marks ගන්න ඕන නම් විභාගයෙන් you should study well. If you want to pass the exam with high marks, especially in Sri Lanka, if you want to enter to the university, you have to pass the A-level exam. It means you should study well. එතකොට මේවා උපදේශ දෙනකොට මෙතනින් යන්න පුළුවන්. ඊළඟ කොටස. අංක 3. Statements and
අපි කතා කරනවා මගේ අදහස් මම ප්‍රකාශ කරනවා යම් තොරතුරුත් ලබා දෙමි. හරි. කෙනෙක් අහනවා how long does it take to the hospital from here? මෙතන ඉඳන් කොච්චර වෙලා යයිද කොච්චර දුර තියෙයිද hospital එකට? I think it takes 5 minutes to the hospital. මං හිතන්නේ විනාඩි 5ක් විතර ගනි. විනාඩි 5ක් විතර දුරක් තියෙයි. හරි. How many kilometers? එතකොට මම කියනවා 10 kilometers from here. It's around 10 kilometers. It's around 10. Just 10 kilometers. හරි. ඒ වගේ විවිධ ආකාරයෙන් උත්තර දී. මෙතන දැන් මම දුන්නේ මගේ අදහසක්ද? තොරතුරක්. Information. Is there a police station around this area? Yeah. You can see the police station within 2 kilometers. Drive along the main road. පාරදිගේම යන කිලෝමීටර් දෙකක් යනකොට ඔයාට police station එකක් හම්බෙයි. එතකොට මේවා මගේ අදහස්ද? නෑ. මේවා තොරතුරු. දැන් මගේ අදහස් විදියට. This is my mother country. I like to stay here. මගේ ප්‍රකාශ. I want to meet you. I want to tell you. I want to explain you something. මට ඕන ඔයාට යමක් පැහැදිලි කරන්න. හරි. I want to explain you something. Yesterday I went to the hospital. මම hospital ගියා. Yesterday I went to the office. එතන මම යම් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය ඇතුලේ තොරතුරු තියෙනවා යම් දේවල්. හරි. දැන් මගෙන් අහනවා who is the president in your country? His name is Anura Kumar Dissanayake. Yes, what's your name? My name is Bandar Dissanayake. So what do you think about your president? Okay, it's good. මගේ අදහසක් දෙන්න. දැන් අතන යාළුවෝ information එක. නේ? Are you happy about current situation in your country? No. Absolutely no. I can't be happy. Why? The cost of household is very, very expensive. And fuel prices and electricity bill and everything. We can't afford that. The prices are going up day by day. How can I be happy? I can't be happy. They should manage this. That's why we vote them. That's why we select them. That's why the majority of the people gave this country to NPP. But now, what's the situation? අපි සාමාන්‍ය ලයිෆ් එකකට අපිට දැන් අපි හම්බ කරන එක අපේ ඉන්කම් එක අපිට මැනේජ් කරගන්න බැරි වෙලා තියෙනවා. We can't afford our normal life. ඉතින් කොහොමද අපි සතුටු වෙන්නේ? මේ තමයි අපිට කියන්න වෙන statements and information. Right. What is the last one? Questions and requests. අපි කෙනෙකුට යමක් කියනවා විතරක් නෙමෙයි. අපිට කෙනෙකුගෙන් යමක් අහන්න සිද්ධ වෙනවා. අන්න ඒ අහන දේට අපි කියනවා questions කියලා. ඒ කියන්නේ ප්‍රශ්න. ඒ වගේම අපි කෙනෙකුගෙන් ඉල්ලීම් කරනකොට ඒකට කියනවා අපි request කියලා. මේ ප්‍රශ්න කිරීමයි ඒ ප්‍රශ්නයම සමහර විට request එකක් කරන්නයි පුළුවන් වෙනවා. ඒ දෙකේ සමානතාවයක් තියෙනවා ළඟ යන ගතිය. එතකොට උදාහරණයකට කිව්වොත් එහෙම මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා can you sing? අර සින්දු කියන්න පුළුවන්. can you dance? අර dance කරන්න පුළුවන්. මම අහනවා ප්‍රශ්නයක් විදිහට මෙහෙම අපි හිතමු do you have a driving license? Can you drive this car? Because I'm not well today. I feel not well. Can you drive today? එතකොට can you drive කියලා කියන්නේ මම ඉල්ලීමක් කරන්නේ. ඔයාට drive කරන්න පුළුවන්ද කියලා අහනවා නෙමෙයි. හැබැයි මම මුලින් අහුව ප්‍රශ්නයක්. Do you have a driving license? ඔයාට driving license එකක් තියෙනවද? Yeah. ඒක ප්‍රශ්නයක්. Can I see that? ඒක බලන්න පුළුවන් විතර එයා පෙන්නන්න. ඒක ඉල්ලීමක්. Can you show me that? ඒක පෙන්නන්න පුළුවන් පොඩ්ඩක්. ඒක request එක. හැබැයි ප්‍රශ්න විලාසෙම තමයි එතන request එක ගිහින් තියෙන්නේ. සමහර දේවල් තියෙනවා ප්‍රශ්න කිරීමත් request එකක් tonation language කියලා. කියන්නේ tone එකකින්. හරි. Hey mister, you can sit here. කිව්වම ඒ request එක ඔයාලට පුළුවන් මෙතන වාඩි වෙන්න. You can stay here. Okay? ඔයාලට මෙතන ඉන්න පුළුවන්. අපිට tone එකකින් ගත්තොත් එහෙම you ate something?
කෑවද මොනවා හරි? You ate something. එතකොට you ate something ඔයා මොනවා හරි කෑවා. You got your lunch. Okay? ඔයා ගත්තා ඔයාගේ lunch එක. You got. දැන් ඒකේ වාක්‍ය ඇතුලේ නෑ ප්‍රශ්නයක්. ඒක තමයි tonation language කියන්නේ. You are Mr. Kamal. Are you Mr. Kamal? වාක්‍යයේ ප්‍රශ්නේ අහන විදිහේ ප්‍රශ්නේ දෙකම. හැබැයි අරකෙදී වාක්‍යයේ ප්‍රශ්නයක් නෑ. You are Mr. Kamal කියලා කියන්නේ. You are Mr. කියන්නේ ඔයා Mr. Kamal. ඔයා Kamal. හැබැයි ඔයක ප්‍රශ්නයක් විදිහට You are Mr. Kamal. එතකොට ඒකත් ප්‍රශ්න කරන විදිහ. ඒ විදිහට ගත්තාම මෙන්න මේ අංශ 4 තමයි අපි කතා කරනකොට අපේ පිට වෙන වාක්‍ය රටා 4.